දැන් මේමනේ මල්ලි උඹලට තේරෙනවනේ බ්ලැක් ස්පයිඩර් කිව්වාම දැන් මුළු ලංකාවම වගේ දන්න. උඹලා try කරන්නේ නැහනේ. උඹලා පොඩ්ඩක් සින්දුවක් දෙකක් කරා නම් උඹලත් famous වෙනවා මල්ලි. දැන් මල්ලි ඉතින් ඔයා කියන්න අපේ කියන්නකෝ. සින්දු කියලා මම හොයාගත්තු සල්ලි අද කුඩු වෙනවා මල්ලි. පම්මල්ලට දාගත් බඩු කෑලි ඇයි මිල වැඩි මුදලාලි. අපි කන ඇටිලි පොවත් දන්නේ නංගි. හිටියට මම හිට්වි සංගීතෙන් මම හොඳටම නසරානි. මේ කලාවේ හැටි ආර්ථිකේ හරි දරුණුයි. අපේ අතමිට දැන් නම් ෆුල් සුන්දයි. බඩු මිල උස්සයි. අපේ ගෙදර ගෑණි මට පුප්පයි. පොලියට ගෙන විෂුවල් කෙරුවයි. ස්පොන්සර්ව කපලා ටීවී එකේ අය. කම්පැනියෙන් ගේමක් ඇද්දයි මම ලේන් පෙරුනේ වැඳ වැටිලයි. එන්නේ ට්‍රැක් එක කෙරුවයි. ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි. වේලෙන් වේලක් කාලයි මම මියුසික් කෙරුවේ ෆේමස් වෙන්නයි. FM වල රෂ් එක බොහොමයි. හෝම්ස් පුරවලා පෑනක් ඉවරයි. වේටිං ලිස්ට් එක හතක් මැදිගයි. පාට දෙක ගෙවුනේ කොළඹටමයි. සින්දු කියලා මම හොයාගත්තු සල්ලි අද කුඩු වෙනවා මල්ලි. පම්මල්ලට දාගත් බඩු කෑලි ඇයි මිල වැඩි මුදලාලි. අපි කන ඇටිලි පොවත් දන්නේ නංගි. හිටියට මම හිට්වි සංගීතෙන් මම හොඳටම නසරානි. මේ කලාවේ හැටි මම රැප් සද්දේ ගෙදරින් මට මායම යුත්තේ. මගේ රිද්මෙට කෙල්ලන් පැද්දේ අය නෑ මේ මට පෙම්බැන්දේ. ගාඩු පැජරෝ මට නෑනේ ෆුට්බෝට් එකේ එල්ලෙන්නේ. එහෙමයි කොන්සර්ට් වල යන්නේ රුපියල් 1000යි උන් මට දෙන්නේ. මම උන්ටත් දෙන ඉල්ලන්නේ එදායින් රැසෙට් වෙන්නේ. මම වැනි ගෙදරට එන්නේ ගෑණි මගේ ඇඟට ගොඩ වෙන්නේ. ලංකාවේ මියුසික් පල් පට්ටයි මට නම් මේ හැම දැන් තිත්තයි. බ්ලැක් ස්පයිඩර් අයියලා නං කියවයි කෙලවෙන්නේ මේ මටමයි. අයියෝ සින්දු කියලා මම හොයාගත්තු සල්ලි අද කුඩු වෙනවා මල්ලි. පම්මල්ලට දාගත් බඩු කෑලි ඇයි මිල වැඩි මුදලාලි. අපි කන ඇටිලි පොවත් දන්නේ නංගි. හිටියට මම හිට්වි සංගීතෙන් මම හොඳටම නසරානි. මේ කලාවේ හැටි කලාවක් හොයාගනිලා දියුණු වෙන්න ඕනේ නම්. වෙනි කලාවක් හොයාගනිලා දියුණු වෙන්න ඕනේ නම්. සින්දු නම් එපා කොම හරි කරපල්ලා බම් බිස්නස්. අනේ සින්දු නම් එපා කොම හරි කරපල්ලා බම් බිස්නස්. මේ කෑවනම් බිව්වනම් ගෙවල් වලට ඵලයල්ලා. මෙතන මේ හිඟන්නෝයි සින්දු කියන්නේ නැතුව